ආයුබෝවන් යාළුවනේ. ගමගෙදර කුස්සියට කඩල පරිප්පු වලින් වයිට් එකක් හදාගන්න හැටි තමයි මම අද අරගෙන ඉන්නේ. කඩල පරිප්පු හොඳින් සෝදලා පැයක් දෙකක් පිඟින්න ඇරලා ගැඹුරු තෙලේ හිමීට බැද ගන්න ඕනි මද ගින්දරේ. පරිප්පු තැම්බිලා ඊට පස්සේ හිමිහිට කර වෙමින් බැදෙනවා. බැදුණු පසු හැන්දට දැනෙන එක මෙන්න මේ වගේ රන්වන් පාටට තියෙනකොට අපි ඒක හැන්දෙන් බඳුනකට ඉවත් කරගන්න. මම කරපිංචා කොළ ටිකක් මුරුංගා කොළ ටිකකුත් පිරිසිදු කරලා අරගෙන තෙලේ බැදලා ඒ ටිකට එකතු කරලා ගන්නවා. ඒ වගේම රස අනුව ලුණු මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරලා මේ ටිකට ඉහලා කලවම් කරලා අරගන්න. රසම රස බයිට් ටිකක් ඔයාලට හදාගන්න පුළුවන්. ගොඩක් වෙලා ගත වෙන්නේ නැතුව ගෙදරදීම. ඉතින් ඔයාලත් පුංචි දරුවන්ට කෙටි කෑම වලට මෙන්න මේ වගේ දෙයක් ගෙදරදී හදලා දෙන්න උනන්දු වෙන්න. අපිට හැම වෙලාවෙම කඩේ තියෙන දේවල් අරගෙන ඉන්න ඕනේ. එතකොට රසට Tamanට අවශ්‍ය රස අනුව ගෙදරදී හදාගන්න. බලන්න මේ බයිට් එකේ පෙනුම හොඳ ලස්සනට රසට තියෙනවා. ඉතින් ගමගෙදර කුස්සිය YouTube නාලිකාව subscribe කරේ නැත්නම් ඔබත් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ආයුබෝවන්.